හලෝ මගේ ලස්සන යාළුවෝ ටික හොඳින් ඉන්නවනේ. අද ඇවිල්ලා සඳුදා as usual we have lectures until 12:15 from 1:15 to 3:15 we have presentations. මේ තියෙන ඊළඟ දවස අදත් තියෙනවා අපේ demonstrations. කලින් දවස් තිබ්බ presentation කරන්න අපේ project එක ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. එදා ප්‍රසන්ටේෂන් එක රෙඩි වෙලා ගියාට ළමයි අපි හිතපු විදිහට නෙමෙයි ප්‍රසන්ටේෂන්ස් ගත්තේ රැන්ඩම් ළමයි වරගෙන ප්‍රසන්ට් කරන්න කිව්වා. හරිද? ඉතින් මටත් සෙට් වුණා ප්‍රසන්ට් කරන්න. මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගන්න බැරුණා. ඒක ප්ලෑන් කරලා ගියපු දෙයක් නෙමෙයි. So that you can arrange and organize your campus work very easily. So that will make sure that lecturers are අපිට තිබ්බේ ස්මාර්ට් කැම්පස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදන්න. ඒකේ ළමයි 20 දෙනෙක් හිටියා මේන් ගෲප් එකේ. එතකොට ඒ ගෲප් එක ආයිත් සබ් ගෲප්ස් වලට කඩලා තිබ්බා ළමයි 5 ගානේ ගෲප් 4ක්. ඉතින් අපේ ගෲප් එකට හම්බුනේ මම හිටිය තුන්වෙනි ගෲප් එකේ. අපේ ගෲප් එකට හම්බුනේ security and surveillance පැත්ත බලන්න. ඉතින් අපිට තිබ්බේ facial recognition vehicle recognition part එකත් එක්ක surveillance පැත්ත බලන්න. මේ පෙන්නන dashboard එකෙන් real time camera feeds ගන්න පුළුවන්. තව campus එකේ එක suspicious activities තියෙනවා නම් ඒවා detect කරන්න පුළුවන්. ඒ වගේම තමයි vehicle authorization system එකක් යනවා. students ලගේ staff එකේ lecturers ලගේ vehicles authorize කරන්න සහ special event එකක් තියෙනවා නම් ඒ එන guest ලගේ details කලින් අරගෙන එයාලට access දෙන්න campus එකට ඇතුල් වෙන්න. demonstrations ඉවරයි. දැන් අපි මේ යන්නේ බෝඩෙමට. බලන්න ළමයි කට්ටියක් ඔන්චිල් පදිනවා. අපිට ඉතින් මොන ඔන්චිල්ද මේ තියෙන්නේ? කොහොර කෑම පෙන්නන්න කියපු කට්ටිය. ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ මම මගේ ජීවිතේ කන්නේ කැමැතිම කෑම. මාව තරහ කරගන්න ඕන කෙනෙක්ට පුළුවන් මේ කේක් එකක් අරගෙන ඇවිල්ලා මාව යාළු කරගන්න. back to studies. මේ දවස්වල නම් කරන්න බැරි වුණ වැඩ ඔක්කොම එක දිගට ඔලුවට දාගෙන යන ගමන් ඉන්නේ. මම කොහොමත් එහෙමයි ළමයි අර සෙමෙස්ටර් එක කොච්චර පටන් ගත්ත දවස් ඉඳන් වැඩ කරන්න හිටියත් මම එහෙම පටන් ගත්ත දවසක ඉඳන් වැඩක් කරන්නේ කොහොම කරත් අන්තිම සති ටිකේ තමයි මම ඔක්කොම තියරිස් ටික මගේ ඔලුවට දාගන්නේ. මේක හැමෝටම හරියන වැඩක් නෙමෙයි. අවුල් ගියපු අවස්ථාවක් තිබ්බේ කොච්චර කරත් හැබැයි මම කොහොමත් මුල ඉඳන් වැඩ කරන ළමෙක් නෙමෙයි. මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපේ යාළුවෙක්ට හම්බෙච්ච ලස්සන gift එකක්. බලන්න ලස්සනයිද කියලා. මම ඔයගොල්ලන්ට හරියටම කතා කරන්නේ guys. බුද්ධිමත් audience එක කියලා. මට හිතුණා මම guess කරපු විදිහ හරි කියලා. අද කතාව යන් අපේ ඔයගොල්ලෝ අහන්න නැතිනේ, ඔයගොල්ලෝ දකින්න නැතිනේ අනුන්දි ගුණසේකර ගැන. අහලා දැකලා නැති අය ඉන්නවා නම් YouTube එකේ හරි කොහේ හරි search කරලා බලන්න. හරිද? එයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද තමයි කෙල්ලෙක් විදියට මට එයාට ගරු කරන්න හිතෙන තරමට beauty with a purpose. මම මොකද්ද කරන්නේ? YouTube with a purpose. Anyone can guess my purpose with YouTube? ඔයා කලින් ඉඳන් මගේ YouTube videos බලන කෙනෙක් නම් සමහරවට හිතා ගන්න පුළුවන්. Can anyone guess? Keep a comment. මම ඒක දැන් නොකිය ඉන්නම්. ඔයගොල්ලන්ට තව අවුරුද්දක් දෙකක් දිගටම මේ වීඩියෝස් බලන්න හම්බුණත් ඔයගොල්ලන්ට මගේ පර්පස් එක බලා ගන්න පුළුවන්. මේක අද කාලේ ඉන්න ගෑනු ළමයින්ට පාඩමක් ඉගෙන ගන්න හොඳම අවස්ථාවක් ළමයි. බලන්න ඔයගොල්ලන්ට එයාව දැක්කහම ඔයගොල්ලන්ට මට නම් හිතෙන්නේ ආකර්ෂණයක් ඇති වෙනවා තමයි කොහොමත්. ඊට වැඩිය මට එයාට ගරු කරන්න හිතෙනවා. දැන් ඉන්න ගෑනු ළමයි ගොඩක් try කරන්නේ ආකර්ෂණය ලබා ගන්නනේ. ආකර්ෂණය කියන දෙයට වැඩිය respect එක කියන එක respectation කියන එක ලොකු දෙයක්. ළමයි ඒකට ලොකු දෙයක් කරන්න පුළුවන්. ආකර්ෂණය කවදා හරි දවසක නැති වුණත් respect එක කවදාවත් නැති වෙන්නේ. ඔයගොල්ලන්ට ඒක දැනේ. ඔයගොල්ලෝ ඒක විඳින්න ගත්ත දවසට. ඒක නිසා try කරන්න
අනිත් අයගේ රෙස්පෙක්ට් එක ලැබෙන විදියට වැඩ කරන්න. තව ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි බුදු දහම කියන දේ බලන්න. එයා කතා කරන එයාගේ හැම දෙයකම තියෙන්නේ බේස් එක වෙලා තියෙන්නේ බුදු දහම. අනිත් එක මං හිතන්නේ එයා දැන් එයාට කරන්න පුළුවන් උපරිම දේ නෙමෙයි කරන්න ඕන දෙයටත් වැඩිය ලොකු දෙයක් මේ රටට දැනටමත් කරලා ඉවරයි. තරම් උපරිම තැනකින් එයාගේ රට තියලා තිබ්බ. එයා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒකට කරන්න පුළුවන් උපරිම ක්‍රෙඩිට් එක එයා ලබලා දුන්නේ. දැක්කද කෙල්ලෙක් තමන්ගේ රට වෙනුවෙන් බය නැතුව ගිහින් කතා කරපු විදිය. එයා නියෝජනය කරේ එතන එයාවම විතරක් නෙවෙයි. එයාගේ රටට කරන්න පුළුවන් උපරිම දෙයක් එයා ආයතන ගිහින් කරා. ඉතින් අපිට බැරියයි. So girls and also boys, what we should do now is we have a beautiful country with beautiful peoples. ඇයි අපිට බැරි අපේ දේවල් මුළු ලෝකෙටම පෙන්වන්න? ඇයි අපිට බැරි අපිව මගය කරන්න? ඇයි අපි අපේ වටිනාකම තේරුම් ගන්න නැත්තේ? ඒක තමයි අද ඔයාලට දෙන්න තියෙන කතාව. හරි ළමයි, අදට බණ කිව්වා ඇති කියලා හිතුණා මට. ඒ ඔක්කොම ඇස්සේ පේනවනේ මගේ මූඩ් එක දැන් එන කලින් හිටපු විදිහට දැන් ඉන්නේ. දැන් මම ගිහිල්ලා සමපෝෂකයක් හදාගත්ත ළමයි. ඔයගොල්ලන්ට පේනවනේ වෙච්ච වැඩේ. මේ කෝප්පෙන් භාගයටත් වැඩිය මම වතුර දාගෙන ආවා. කන්නත් බෑ. මම ගොඩක් හදාගෙන පස්සේ කවලම් කරලා බැලුවාම තමයි ඒක වතුර වගේ හරිද. ඊට පස්සේ තව ටිකක් දාලා ඉතින් හදාගත්තේ. ඒත් වතුර වැඩි ඉතින් කරන්න දෙයක් නෑ. ඊට වැඩිය දාගෙන මට කා ගන්නත් බෑ. මොකද්ද? වැදුන්නේ නැද්ද ඒක? මේ යාළුවෙක්ට වෙච්ච වැඩක් කියන්නේ ගයිස්. මට යාළුවගේ නම කියන්න විදියක් නැහැ. එයා කොහොම හරි කුස්සිය ඔය ඉඳපු අනිත් යාළුවට වතුර ගහන්න ගිහිල්ලා කොහොම හරි වතුර එක එයාට වැදිලා නැහැ. කුස්සිය ගුණාම වතුර අන්තිමට වතුර වගේ ඔයෝ තවද වීඩියෝ කන්නත් බෑ මෙච්චර. හරි, මං හිතන්නේ අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් අස්සනලත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න වෙනද වගේම.